Content warning: the following material contains horror themes, including violence, zombies, and intense survival scenarios. Some imagery and sounds may be disturbing to certain audiences. Viewer discretion is strongly advised. Hi guys, the other මම ආවේ the door ඇත්තටම කියනවා the door කියන එක ගැන මට පොඩ්ඩක් ආරංචියක් ආවා. මේක තමයි the door කියන්නේ. පොඩ්ඩක් ඉන්න guys. මේක මේ කන්නේ. පොඩ්ඩක් ඉන්න. මේක අර බෝඩ් එකක් නෙවෙයි අර මේව ලියන්න මට ඒක දැන් ඉන්න white board. හරිද? white board එකක් වෙන්න බැරිද? ඔයගොල්ලන්ට තව දෙයක් පෙන්නන්න මෙන්න මේක. මේක සොම්බීස්ලගේ හැම කෑල්ලක් වගේ. අතර එහෙම වෙන්න බැරිද? සොම්බීස්ලගේ හැම කෑල්ලක් වෙන්න බැරිද? හරි ඉතින් මේ ගායිස් මෙතන ගහට කිසි දෙයක් පේන්නේ නැහැ. කළුවරට තමයි පේන්නේ. මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ තාම. හරිද? මොකද කරන්නේ? මේක තමයි එහෙනම් the door කියන්නේ. මේක මේක ඇත්තටම සොම්බි එක්කේ හැම කෑල්ලක් තමයි වකිත. මේක අපි පුඩ අල්ලනවල ගයිස් මේක අමුතු ස්මෙල් එකකුත් තියෙනවා. අපි මේක අරගෙන ගමු. ගයිස් ඒක හරිම අමුතුයි. මේ shit ගයිස් මේ හොඳට පේනවා ඔයගලන්ට මේක මේ අර පුඩි මොකක්ද ඒ කෑල්ල කහ පාට අර ඔයගලන්ට පේනවා ඇති අර කහ පාට කූරක්. හරි අර ගායිස් මේක අමුතුයි හරිම. මේ ගායිස් මේක ඇත්තම හැම කෑල්ලක් කියලා මට ෂුවර්. මේ ඒ කියන්නේ මෙතනට සොම්බීස්ලා එනවද? ගායිස් මට මේක ගැන ඇත්තටම සැකයි. ගායිස් අර මේකත් අර වයිට් බෝඩ් එකක්. මේ දෙක අතර මොකක්ද ඇත්තට මේ වයිට් බෝඩ් එක පිටිපස්සේ තියෙන්නේ කියලා මට දන්නේ නැහැ. අපි මේක පොඩි මගේ පරීක්ෂණය මයිකට ගන්න පුළුවන් මගේ. හරිද? මේ ගායිස් මට තව දෙයක් පෙන්නන්න තියෙනවා. මේ ගායිස් මේක මේ උඩ තියෙන කෑල්ල ගැන මේ ලීයක් කළු පාට ලීයක්. අනේ මන් දන්නේ නැහැ ඒක මොකද්ද මේක මේ ගහපු ගමන් පොඩක් සද්දයක් එනවා නිකන් ඇතුලේ මොකක් හරි තියෙනවා වගේ දෙයක්. ගායිස් අර මේ සත්තු හැමත් ඉන්නවා. මේ තනිකර හුණු වලින් ඒක හදලා තියෙන්නේ ගායිස්. මේ සද්දයක් නම් එනවා ඇත්තට. මේ ඇතුලේ මොකක් හරි තියෙනවා මම හිතා. ඔව් මේ අපි මේක අර දැක්කද මේකට ජොයින්ට් වෙලා තියෙන්නේ. මේක ඇතුලේ ආයෙත් මම පෙන්නලා මුකුත්ම නැහැ. හරිද? මේ අතරමට තාම හිතාගන්න බෑ. අනේ මන් දන්නේ. ගායිස් මේ මෙතනින් හා පැත්තේ දොරක් නෙමෙයි මෙතන ලීයක් තියෙන්නේ. හරිද ගායිස්? ඉතින් මේ තියෙන්නේ ඒකට එහා පැත්තේ තියෙන කෑල්ල මේ. ගායිස් මේක හුණු මේව වෙනවා ගායිස්. අනේ මන් දන්නේ නැහැ මේව තේරෙන්නේ නැහැ අර හුණු මගේ අතේ පවා. මේවා කඩලා තියෙනවා කවුරු හරි මේ මීට අවුරුදු ගානකට කලින් මේව වෙච්ච දෙයක් මම හිතා. හැබැයි මේ ගායිස් අර මේ නිල් පාට අර අතන රතු පාටක් තියෙනවා. ගායිස් මේ මොකක්ද ඇත්තට? ගායිස් හැබැයි මට තාම අద్භූත දෙයකට හොයාගන්න පුළුවන් උනේ අර පොඩි මස් කෑල්ල විතරයි. ගායිස් මේකට අලුල ඩබල් ටේප්. ගායිස් කොහොමද මේක ඩබල් ටේප් ආවේ? ගායිස් මේකේ කවුරු ඇඳලා තියෙනවා. ගායිස් මම මේකට ගහලා බලන්න. ගායිස් මෙහෙනේ ගායිස් ඒක බෑ ගායිස්. ඒක තල්ලු කරන්න බෑ ගායිස්. මේ අර මේවා මකුළු දැල් ගායිස් ඒකේ පොඩි මේකක් එනවා. මේක තල්ලු කරන්න එන්නේ නැහැ ගායිස්. ගායිස් මේක තල්ලු කරන්න බෑ ගායිස්. ගායිස් මේකට අපි ගහලා බලමු. ගායිස් මේක ඇතුලේ දෙයක් තියෙනවා කියලා මට ෂුවර්. අනේ හොඳන්නේ බා.
guys, blood. Guys, මට මේක විශ්වාස කරන්නත් නෑ. Guys, මේ blood උඩි වැටෙන්න විදිහක් නැහැ. Guys, මේ blood කියලා මට sure. මේ guys, මෙතන blood වැටෙන්නේ කොහොමද? Guys, ඇතර මේ blood වැටෙන්න උඩ blood තියෙන්න බෑ guys. අනික මට තේරෙන්නේ නැහැ ඇත්තට මොකද්ද? Guys, මේ blood. Guys, මගේ කටින් එන්නේ. Guys, මේක වෙන්න බෑ guys. අනේ guys, මට sure මේ blood. අනේ guys, මේක මම මොකක්ද කරන්නේ? Guys. Guys, අනේ දන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. අනිත් මගේ වචනත් පැටලෙනවා guys. Guys, මේ case. අනේ මන්දනේ guys. මේ guys lee blood. Guys, මම්මේ blood. මේ මන්දනේ guys මට තේරෙන්නේ නැහැ. Guys, මට මහන්සි. Guys, මේ බිහිදලා මේක දැන් මෙතන ඉන්නත් තමයි ගන්නත් එක්කලේ. ලේගයි. Cool down. Guys, මයිදල්ලා මට තව මේට මොකුත් දෙන්න නැති වෙයි කියලා මම හිතනවා. මෙතන ඉහට guys, මේ guys, මේක වෙන්න විදියක්. blood. මේක කොහොමද මෙහෙම වෙන්නේ? Guys, මේ blood තමයි මට sure. මේක වෙන්න විදියක් නෑ. මේ sure blood තමයි මේ. Guys, guys, මේ උඩින් වැටෙන විදියට. Guys, මට හතියෙත් වගේ. Guys, මේක වෙන්න විදියක් නෑ. එක දිගට වෙන්න මේවා. මොකද්ද මේ වෙන්නේ? Guys, මෙතන blood, අතන blood, හැමතැනම blood. මොකද්ද මේ වෙන්නේ? Guys, මේ මොකද්ද මේ? මෙතනත් ලේක් මොකද්ද මේ වෙන්නේ? ඒ අර අතර තියෙන මේ blood කොහොමද මෙතන වෙන්නේ? අනික මේ මං ආවේ වෙන වැඩකට. හැබැයි මෙතන වෙන්නේ වෙන වැඩක්. Guys, මං ආවේ හොඳ වෙන වැඩක් ඉවර කරලා යන්න. හැබැයි මෙතන මේ වැඩේ කරගන්න බැරි වුණා. අනේ guys, කරන්නේ කොහොමද? Guys, මේ පාර මැද නෙමෙයි මේ කැලේ ළඟ bathroom එකක් වගේ නෙමෙයි මේ tap එකක් තිබ්බා. ඒ tap එකේ හොදගන්නේ හමුවත. අනේ මට අවශ්‍ය වෙලාවට වතුර බොන්න ඒව කරන්න පුළුවන් guys. Guys, මම මේක එකක් විදිහට පාවිච්චි කරනවා. ලයිට් එක මේ වුණොත් මේක පේව විදිහට පාවිච්චි කරනවා. අනේ මන් දන්නේ guys. හරි guys, මේ මොකද අපි මේක පත්තු කරලා බලමු.